සාමාන්‍ය පෙළ විභාගයට දින එන්න ලඟ වෙනවා. මේ කතා කරන්නේ බඩල් කුඹුර අවට ඉන්න මේ පාර ලියන දරුවන්. ඔයාට ඔයාගෙනම තක්සේරුවක් ගන්න අවස්ථාවක්. මොකද දෙමව්පියෝ හොඳට බලන්න මෙයාලා පේපර් එකක් කොච්චර පේපර් ප්‍රමාණයක්ද ලියන්නේ සහ මෙයාට හරියටම ඇගීමක් හම්බෙන්නේ මොන වගේ අවස්ථා ගණනකද කියලා හරියට බලන්න. ජූලි මාසේ දෙවෙනිදා ඉඳන් හැම බදාදා දවසකම 2යි කාල වෙනකොට මේ වැඩේ පටන් ගන්න. පැය 3 පේපර් එකක් ලියන දවසට ඒ වෙලාවට අවසන් වෙනවා. පැය 2 පේපර් එක ලියන දවසට ඒ වෙලාවට අවසන් වෙනවා. හැම සතියකම ඔයාට ඔයා ගැන ලකුණු ලැබෙනවා. ඔයා මොන තැනකද ඉන්නේ කියලා ඔයාට බලන්න පුළුවන්. මේක අවංකවම ඔයාට විභාගයේ සමත් වෙන්න ආසාව තියෙන අය විතරක් මේ වෙලාවට සම්බන්ධ වෙන්න. මේක වෙනමම පන්තියක්. දැනට අපේ පන්තියට සම්බන්ධ නොවන කවුරු හරි ඉන්නවනම් එයාලටත් මේ පේපර් පන්තියට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම ඔයා ඉවර වෙලා අපි බලලා පේපර් එක ඊළඟ සතිය අතර දුන්නගෙන් පස්සේ ඔයාට මාකින් එකක් ලැබෙනවා. ඒ මාකින් එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් මොන වගේ අඩුපාඩුද ඔයා කරලා තියෙන්නේ කියලා. එතකොට මේක හොඳම අවස්ථාවක් ඔයා ගැන ඔයාටම තක්සිරුවක් ගන්න. මොකද ඔයා ගෙදර ඉඳන් පේපර් එකක් ලිව්වත් පුතේ ඔයාට කවදාවත් එක දිගටම ඔයා පේපර් එක ලියන්නේ නැහනේ. මේක විභාග ලෙවල් එකටම ලියනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට ඒ හැමදේම තියෙනවා. මේකේ තියෙන්නේ ඔයාට අවශ්‍ය උපකරණ ටික ඔයා ගේන්න ඕනේ සහ ඔයා කටු වැඩ කොළ ටික ඔයා අරගෙන එන්න ඕනේ. මේ වෙලාවට සම්බන්ධ කරොත් තියෙන වටිනාකම තමයි මෙයාට මෙයා ගැන තක්සේරුවක් හැම සතියකම ගන්න පුළුවන්. සම්බන්ධ වෙන දවසේ ඔයාට හම්බ වෙන ලොකු chart එකක් අපි කරන්න ඉන්න පේපර්ස් ගානට අදාළව. එතකොට මේ වෙලාවේදී ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම ඒකේ ලකුණු මට්ටම වැඩි වෙනවද කියලා බලන්න. එතකොට මේකේ මොන මේ දැන් මේ ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් අවුලක් නැහැ. අඩු මට්ටමක ඉඳලා එයා ඉදිරියට යනවනම් එයාට හොඳට බලා ගන්න පුළුවන් තමන්ගේ ලකුණු වැඩි වෙලාද අඩු වෙලාද කියලා පොයින්ට් එකෙන් පොයින්ට් එක හදා ගන්න පුළුවන්. මේ ඉන්නේ ඔයාගේ ලකුණු වැඩි කරන වෙලාව. හරිද? එතකොට මේකට මම කියන වෙනම පන්තියක් මේක සම්බන්ධ වෙලා බලන්න. මේක සාමාන්‍ය පේපර් පන්තියක් නෙවෙයි. මොකද ඔයාම ලියලා ඔයාගේ ලකුණු හැමදාම බලා ගන්න තියෙන හොඳම අවස්ථාව. බදාද දවස වෙන් කරගන්න මේ වෙනුවෙන් වෙන මොනවා හරි වැඩසටහනක් තියෙනවා නම් චුට්ටක් ඒව එහා මෙහා කරගෙන වෙන මොනවා හරි තියෙනවා නම් මේ වෙලාව ඇඩ්ජස්ට් කරගන්න. ඔයාලට කාලය තියෙනවා හදාගන්න. පළවෙනි දවසේම ඉඳන් සම්බන්ධ වෙන්න හැම පේපර් එකක්ම අකණ්ඩව ලියලා බලන්න ඔයාගේ ලකුණු මට්ටම. ඒ වගේම ඔයාලට දීලා තියෙනවා ගෙදර ඉඳන් කරන්නත් වැඩපිළිවෙලක්. මේ හැමදේම ඔයා පිළිවෙලකටම කරගන්න ඕනි. ඉතින් මේ බඩල්කුඹුර ප්‍රදේශයේ ඉන්න බුද්ධිමත් දෙමව්පියන්ට ආරාධනා කරන්නේ දරුවා සම්බන්ධ කරලා බලන්න දරුවගේ ලකුණු මට්ටම කොහොමද කියලා. හරිද? මේක අනිවාර්යෙන් පිළිවෙලටම තියෙන වැඩක්. දැන් සාමාන්‍යයෙන් පේපර් එකක් දැන් ක්ලාස් එකක අපි පේපර් එකක් ලිව්වත් හැම සතියෙම පේපර් එකක් ලියවන්නේ නැහැනේ. කවදාවත් එහෙම මට්ටම් බලා ගන්න විදියක් නැහැනේ. එතකොට හැම සතියෙම ඔහේ ලිව්වොත් කාටත් එක්ක හරි කතා බහ කර එහෙම තමයි ලියන්නේ. එතකොට මේක එහෙම නැති වෙනම next level එකේ වැඩක්. ඒක නිසා මේක ශ්‍රේයා කරන්න බඩල් කුඹුර අවට ඉන්න මේ පාර ලියන කවුරු හරි ගුරුවරු දකින්නවනම් ඒත් ගුරුවරු දැනුවත් කරන්න. මොකද පේපර් එකක් ලියනවා කියන එකේ වටිනාකම දන්නේ මම දන්නවා ගුරුවරු දන්නවා. ඒ වගේම වැඩ කරන්න උනන්දුව තියෙන